සුබ දවසක් UIDI YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලුම දෙනාට අපි ගිය සතියේ කතා කරා වන් ගෑන් ස්විච් එක කරහා කොහොමද බල්බ් එකක් ඔන් ඔෆ් කරන්න කියලා. ඒ වගේම මේ සතියේ අපි අද කතා කරනවා වන් ගෑන් වන් වේ ටූ ස්විච් එකක් කරහා කොහොමද බල්බ් දෙකක් ඔන් ඔෆ් කරන්න කියලා. ඒ කියන්නේ ස්විච් දෙකකින් බල්බ් දෙකක් ඔන් ඔෆ් කරන විදිහ ගැන තමයි අපි අද කතා කරන්නේ. එතකොට මේක අපිට එකම තැන ලයිට් බල්බ් දෙකක් වෙන්නත් පුළුවන්. නැත්නම් එකම ස්ථානයේ ඉඳලා තැන් දෙකක බල්බ් දෙකක් ඔන් ඔෆ් කරන විදිහට හදන්නත් පුළුවන්. එතකොට මේ තමයි තියෙන්නේ සමරි ප්ලෑන් එක. මේ තියෙන්නේ ෆන්ක්ෂන් ප්ලෑන් එක. එතන මේ සමරි ප්ලෑන් එකේ අපි මේක අඳින්නේ සිංගල් ලයින් එකක් විදියට. ඒ කියන්නේ එක ලයින් එකකින් තමයි අපි ඔක්කොම දේවල් ටික පෙන්නලා තියෙන්නේ. ඒතර මේකේ කතා කරන්නේ ෆන්ක්ෂන් ප්ලෑන් එකේදී අපි මේක පරිපතේ වයරින් කරන විදිය තමයි අපි මේකේ පෙන්නලා තියෙන්නේ. ඒතර සිම්බල් වෙනස් වයරින් ඩයග්‍රෑම් එකේ වයරින් එකත් වෙනස් විදියට තමයි තියෙන්නේ. ඒතර මේකෙත් අපි ගිය සතිය වගේම තමයි ඇඳලා තියෙන්නේ ටිකක් වැඩි දියුණු කළා. මේකේ තියෙන ඇම්පියර් 6 MCB එකක්. ඒතර මේ තියෙන්නේ වන් ගෑන් ස්විච් දෙක, මේ තියෙන්නේ බල්බ් දෙක. ඒතර වන් ගෑන් ස්විච් එකක් අඳිනකොට අපි මේ විදිහට තමයි අඳින්නේ සිම්බල් එක. ඒතකොට මේකේ තියෙන්නේ ෆන්ක්ෂන් ප්ලෑන් එක. ෆන්ක්ෂන් ප්ලෑන් එකේ අපි ඉඳලා තියෙන ටිකක් සංකීර්ණ කරලා වයරින් ඩයග්‍රෑම් එක කරගන්න විදිය. ඒතකොට ආධුනික කට්ටිය මේ සිම්බල් ගැන ඔළුවේ තියාගන්න ටෙක් කෝස් එකක් යම කරනකොට මේවා ඕන වෙනවා, මතක තියාගන්න වෙනවා. ඒ මතක තියාගත්තම ලේසි. අපි ටිකක් හරි දෙයක් ඉගෙනගෙන තියෙන හින්දා අපි එතනට ගිහිල්ලා අපිට වැඩිපුර ටිකක් ඉගෙන ගන්නකොට මේව මතක් වෙනවා. මේව තමයි අපි පාවිච්චි කරන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ MCB එක, ඇම්පියර් 6 MCB එක ඇඳලා තියෙනවා. ඊට පස්සේ වන් ගෑන් ස්විච් දෙකක් ඇඳලා තියෙනවා. වන් ගෑන් ස්විච් දෙක හරහා මෙන්න මේ බල්බ් දෙක ඔන් ඔෆ් වෙන විදිය තමයි තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ MCB එකට පවර් එන්නේ අපි ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ. එතකොට ලයින් එක එනවා MCB එකට ඉන් වෙනවා. MCB එකේ අවුට් එකෙන් එනවා මේ වන් ගෑන් ස්විච් එකේ එක තැනකට. එතනින් මෙතන අනහරහා බ්‍රිජ් කරලා තියෙනවා අනිත් ස්විච් එකට. ඊට පස්සේ ස්විච් එකේ අවුට් පැත්තෙන් තියලා තියෙනවා වයරින් එක MCB මේ බල්බ් එකට. මේකෙත් ස්විච් එකේ අවුට් පැත්තෙන් බල්බ් එකට සප්ලයි එක දීලා තියෙනවා. නියුට්‍රල් එක අපි සීරියස් ලයින් එකක් විදියට තමයි පෙන්නලා තියෙන්නේ. එහෙම තමයි අපි කනෙක්ෂන් එක දෙන්න ඕන. මේක තියෙන්නේ තනි විදියට ඇවිල්ලා බල්බ් දෙකට, මේ තියෙන්නේ නියුට්‍රල් එක සීරියස් කරලා. එතකොට මේවා අඳිනකොට අඳින විදිය ගැන මතක තියාගන්න. ප්‍රධානම දේ තමයි අපි ආධුනිකයි නම් අපි විදුලිය ගැන නොපෙනෙන මාධ්‍යයක් එක්ක වැඩ කරන්නේ. එතකොට විදුලිය ගැන අනිවාර්යෙන් නොපෙනෙන නිසා පරිස්සම් වෙන්න ඕන. ටෙස්ටර් එකක් අනිවාර්යෙන් භාවිතා කරන්න මේවා හදනකොට. නැත්නම් මල්ටිමීටරයක් තියෙනවා නම් ඒකත් වඩා හොඳයි. මෙහෙම අපේ ආරක්ෂාවත් සහ වයරින් එකේ ආරක්ෂාවත් ගැන දෙකම හිතන්න. ඒතර මේවට යොදා ගන්න වයර් අපි මේවට නම් 1.44 අපි වයර් කරන වයරින් වයර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඇම්පියර් ගාන වැඩි වෙන්න එතකොට ඒවට භාවිතා කරන වයර් සයිස් එක සහ MCB ප්‍රමාණය වෙනස් වෙනවා. කියන්නේ වැඩි වෙනවා. එතකොට ඒව ගැනත් අපි දැනගන්න ඕන. ඒකට දැන් අපි මෙතන මේ ඇඳලා තියෙන සර්කිට් එක අපි වයරින් කරලා තියෙනවා. වයරින් පාර්ට් එකේ අපි වයරින් කරපු විදිය ඔයාලට පෙන්වන්න. මේ ඇඳපු විදියටම තමයි අපි වයරින් එක කරන්නේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. අපි දැන් විදුලිය සපයනවා මේකට. විදුලිය සපයන පස්සේ මේ තියෙන ඇම්පියර් මං ගාන දැනට තියෙන 16 බ්‍රේකර් එකක්. මේක හයි බ්‍රේකර් එකක් තිබුණා හොඳයි. මම දැනට වයරින් කරලා තියෙන විදිහට පෙන්නන්නම් ඔයාලට.
මෙතන MCB එක හරහා පවර් ඉන් කරලා තියෙනවා මේ ස්විච් එකට. ස්විච් එකේ මම කලින් පෙන්නුවා වගේ බ්‍රිජ් කරලා තියෙන මේක ඇතුලෙන් බ්‍රිජ් එක දාලා ඊට පස්සේ මෙතන ඒ බ්‍රිජ් එකෙන් තමයි අවුට් එක තනියෙන් වයර් කරලා තියෙනවා වලුප් දෙක හරහා. එතකොට මේක දැන් අපි ඔන් ඔෆ් කරලා බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. මේ එකක් ඔන් ඔෆ් වෙනවා. මේ අනිත් එක ඔන් ඔෆ් වෙනවා. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා ඇති මේ වයරින් එකේ විදියට මේක ක්‍රියා කරනවා. වයරින් කරනකොටත් අපි වයරින් කේබල් යන විදිය ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් කේබල් පැටලුනොත් හරි මාරුනොත් හරි අපේ වයරින් එක අපිට ඕන විදියට වැඩ කරන්නේ නැහැ. ඒ කියනවා වයරින් කරනකොට ඒක ඔළුවේ තියාගන්න කොහොමද අපි වයරින් එක කරගන්න ඕන කියලා. තව එකක් තමයි අපි මේ වගේ තැන්වල කොන බ්‍රිජ් එකක් දානවා කියලා. මේ බ්‍රිජ් එක හරියට අමුණනකොට කේබල් එකේ මෙන්න මේ විදියට හරියට කනෙක්ෂන් එක අඹර ගන්න තනි කේබල් දාන්න යන්න එපා. දැම්මොත් ලූස් කනෙක්ෂන් නැති වෙන්න පුළුවන්. ඒකවල මේ වගේ හොඳට වයර් එක ටයිට් දෙන්න අඹර ගන්න. අඹරගෙන තමයි කනෙක්ෂන් එක දාන්න ඕන. හරි. එහෙනම් ඔයාලා අද අපි මේ දෙවෙනි පාඩමින් යම් කිසි ශෝධයක් ඉගෙන ගත්තයි කියලා අපි විශ්වාස කරනවා. මේවා ආසාව තියෙන අය අත්දැක බලන්න පුළුවන් වැඩ කරන විදිය කොහොමද කරන්නේ කියලා. ඊට පස්සේ ටෙක් එකකට ගියන් පස්සෙත් අපිට ඔයාලට ටිකක් වැඩිපුර ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. එතකොට අපි ඊළඟ සර්කිට් එක කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟට තව වැඩි දියුණු කරපලා. එතකොට ඒකත් බලන්න පුළුවන් ඔයාලට. එතකොට මේවට දාන්න ඕන වයර් ප්‍රමාණය අපිට එක සර්කිට් වලට හදා ගන්න ඕන ක්‍රම ගැන අපි කියලා දෙනවා. එක තැනකින් තව තැනකට වයර් කරනකොට මේ කේබල් දාන්න ඕන විදිය ඔයාලට පැහැදිලි වෙයි ඉස්සරහට. ඒතකොට ඒවත් ඉගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි අද පාඩම ඉවර කරනවා. නැවත අලුත් වීඩියෝකින් හම්බෙමු.